ජනතාව රවට්ටගෙන ඡන්දෙ ගත්තා කියලා. එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ ජනතාව මේ මගේ ඉදිරියේ ඉන්න ජනතාව මාලිමාවට ඡන්දෙ දීලා තියෙන්නේ රැවටිලා කියලානේ කියන්නේ. එහෙමනේ කියන්නේ නේද? දැන් වෙන දෙයක් කියන්නේ නැහනේ. Facebook එකට අහුවෙලා එදා ඒ දවස්වල තිබිච්ච ආණ්ඩු විරෝධී රැල්ලට ඒ ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නා රැවටිලා. නේ? දැන් අන්න ඒක තමයි මේ චෙක් වෙන්න යන්නේ. මොකද්ද? අපි බොරු කියලා ඕගොල්ලෝගෙන් ඡන්දෙ ගත්තද? ඒගොල්ලෝ බොරු කියලා ඔයාලව රවට්ටන්න හැදුවද? කවුද ඇත්ත කිව්වේ කවුද බොරු කිව්වේ කියලා. ඒ නිසා විශේෂයෙන්ම මේ මැතිවරණය අපට වැදගත් වෙනවා මොකද්ද? අපේ ජනවරම මාලිමාවට දුන්නු ජනවරම පරීක්ෂාවට ලක් කරනවා විපක්ෂයේදී විතරක් නෙමෙයි ආණ්ඩු බලය එක්කත් ආණ්ඩුව ඇතුලේ ඉඳගෙනත් ජනප්‍රියම ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුව මාලිමාව කියලා. නැද්ද බං? දැන් බලමු අපි ඔය දෙකොල්ල කියපු දේ මොනවද කියලා. අපි කියපු බොරු මොනවද ඒකොල්ලෝ කියපු ඇත්ත මොනවද කියලා. නේද? ඕගොල්ලෝ රවට්ට ගන්න අපි කියපු බොරු මොනවද? ඒගොල්ලෝ අපි ගැන කියපු ඇත්ත මොනවද කියලා. විපක්ෂයේ ඒගොල්ලෝ ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන ඒ කාලේ කොහොම මොකද්ද? අනුර කුමාර දිසානායක බලයට ආවොත් මාලිමාවේ ආණ්ඩුවක් ආවම හාමුදුරන්ට දානෙත් හම්බෙන්නේ නැහැ කියලා. මම මේ හාමුදුරු වේදිකාවේ තියාගෙන කියන්නේ. අපි හාමුදුරුවෝ වහන්සේලා මේ වේදිකාවේ වැඩම ඉඳදී මම මේ කියන්නේ. කිව්වේ නැද්ද? හාමුදුරන්ට දානෙ හම්බෙන්නේ නැහැ කිව්වා. පන්සලේ පෙරහැර කරන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඈ? ඔව් හාමුදුරුවෝම කිව්වා. හරිද? දැන් එහෙම වුණාද? කොහේ හරි පන්සලක හාමුදුරන්ට දානය නැති වුණාද මාලිමාවේ ආණ්ඩුවක් ආපු හින්දා? පන්සලේ පෙරහැර විතරක් නෙමෙයි. ඒගොල්ලෝ අමතක කරලා තිබිච්ච ඒගොල්ලන්ට බැරි වෙච්ච කරගන්න බැරි වෙච්ච දළදා වහන්සේ වන්දනාමාන කිරීමේ අවස්ථාවත් මේ රටේ ජනතාවට ලබා දෙන්නේ අනුර දිසානායක සහෝදරගේ නායකත්වයෙන් මාලිමාවේ ආණ්ඩුව. අවුරුදු 16කට විතර පස්සේ. කල්පනා කරන්න. එතකොට දැන් ඒකක් ආගම දහමට තනක් නැහැ. මාලිමාව ආවොත් එහෙම කිව්වා දැන් ඒ මුකුත් වෙන්නේ නැහැ. ඊළඟට කිව්ව මොකද්ද? මාලිමාව ආණ්ඩුව ආවම ජාත්‍යන්තරේ තරහ වෙයි කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන එකක් නැහැ කිව්වා. ඉන්දියාව, ඇමරිකාව, ජපානයේ දාලා යයි කිව්වා. කිව්වද නැද්ද? නේද? මේක කියුබාවක් වගේ වෙයි, උතුරු කොරියාව වගේ වෙයි. මිනිසුන්ට හාමතේ මැරෙන්න වෙයි, ජනතාවට හාමතේ වැළලෙන්න වෙයි කිව්වා. කිව්වද නැද්ද? කිව්වා. උනාද එහෙම? නෑ. දැන් අපි ඒගොල්ලෝ කරාටත් වඩා හොඳින්, ඒගොල්ලෝටත් වඩා වැඩියෙන් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගාගෙන තියෙනවා. ඒගොල්ලෝ බංකොලොත් කරපු රට, ඒගොල්ලෝ බංකොලොත් භාවයට නිල වශයෙන් පත් කරපු රට අපි බංකොලොත් භාවයෙන් නිදහස් කරගත්තා මාස 4ක් යනකොට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිත් එක්ක සාකච්ඡා කළා ඒ ලබා දෙන්න ඕන සහයෝගයන් සියල්ල ලබා දීලා තියෙනවා. ඔයගොල්ලෝ පහුගිය දවස් දැක්ක ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි මහත්තයා ලංකාවට ආවා. අපේ ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ඉන්දියාවට ගියා. බොහොම හොඳ පිළිගැනීමක් තිබ්බා. එක්සත් එමි රාජ්‍යයට ගියා. ඉතා හොඳ පිළිගැනීමක් තිබ්බා. කල්පනා කරලා බලන්න. අද ජපානයේ මේ ආණ්ඩු එලවගත්තා සමහර ව්‍යාපෘති කරන්න දුන්නේ නැහැ. අද ජපානයේ ඒ අත්තරපු ව්‍යාපෘති ඔක්කොමයි ගෙනලා තියෙනවා. චීනට ගියා. චීනය අපිට ගොඩක් ආධාර දුන්නා. උදව් කළා. ඉතින් එතකොට කවුද බොරු කියලා තියෙන්නේ? කවුද ජනතාව රවට්ටන්න උත්සාහ කරේ? අපද එදා ආණ්ඩුව අද විපක්ෂේ ඉන්න අයද? හොඳ වෙලාවට ඕගොල්ලෝ මෙරටේ ජනතාව ඒ බොරු වලට අහුුනේ නැහැ. ඒ බොරු වලට අහුුනේ නැහැ. ජනතාව විශ්වාස කරේ නැහැ. ඒ නිසා මාලිමාවේ ආණ්ඩුවක් මෙහෙ වුණා. කල්පනා කරලා බලන්න. අනිත් පැත්තෙන් අපි මොනවද කිව්වේ? ඒකත් බලමුකෝ. අපි මොනවද කිව්වේ? අපි කිව්වා මේ රටේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා කියලා. කිව්වද නැද්ද? අපි කිව්වා, මම කිව්වා, අපි කිව්වා. අපි ආවම ජනතාවට නැති වරප්‍රසාද භුක්ති විඳින්නේ අපි. දේශපාලඥයින්ට තියෙන අසීමිත වරප්‍රසාද ඉවත් කරගෙන ආදර්ශය මුලින්ම දෙන්නේ, කැපකිරීමේ ආදර්ශය මුලින්ම දෙන්නේ අපි කියලා. කිව්වද නැද්ද? ඕගොල්ලෝ සංසන්දනය කරලා බලන්න පුළුවන් මීට කලින් හිටපු අගමැතිවරු ජනාධිපතිවරුත් එක්ක අද අපේ රටේ දේශපාලන සංස්කෘතිය කොච්චර වෙනස් වෙලා තියෙනවද? මෙතන මේ භූමියට වෙනදා ආණ්ඩුවක කැබිනට් ඇමතිවරයෙක් ආවොත් මේ රැස්වීමට ආණ්ඩුවේ වාහන කොච්චර එනවද? පොලිසිය කොච්චර කැඳව ගන්නවද? කල්පනා කරලා අද අපි ඇවිල්ලා තියෙන්නේ මොකද්ද?
මට තියෙන්නේ මං ආපු වාහනේ විතරයි. ඉතින් කොහේ ඒ කාර්යය ඉතුරු කරලා තියෙන්නේ? ආදර්ශයක් නෙමෙයිද? කිව්ව දේ කරලා නැද්ද? අද ජනාධිපතිවරයා පාරේ යනවා, මිනිස්සුත් සාමාන්‍ය මිනිස්සුත් පාරේ යනවා. ජනාධිපති යනකොට පාර වහන්නේ නැහැ. නැද්ද? මෛත්‍රීපාල යනකොටත් මේ පැත්තේ පාරවල් ඇහුවද නැද්ද? මේ පොළොන්නරුවෙත් පාරවල් ඇහුවා. පන්සලට මෛත්‍රීපාල මහත්තයාවත් පන්සල පිරෙන්න හමුදා පොලිසිය ගෙනාවා. අද ඒව නැහැ. අද අගමැතිතුමිය පාරේ යනවා, මිනිස්සුත් යනවා. ඉස්සරහින් පිටිපස්සෙන් ආරක්ෂක පිරිවර ආගෙන යන්නේ නැහැ. ආණ්ඩුවේ වාහන 10 15 අරගෙන යන්නේ නැහැ. කල්පනා කරලා බලන්න. ඒ ඉතුරු කරපු සල්ලි මේ රටේ ජනතාවට. ජනාධිපතිතුමාට නිල වශයෙන් පඩි දෙකක් තිබුණා. විශ්‍රාම වැටුපයි ජනාධිපති පඩියයි. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ආයවැය කතාවේදී කිව්වා මට දෙකක් එපා එකක් ගත්තා. අපි ඇමතිවරු අපිට තියෙනවා ඇමති පඩියයි මන්ත්‍රී පඩියයි දෙකෙන් එකක් ගන්නවා අපි. දෙකක් ගන්නෙ නෑ. ඇමති හැටියට ඉන්ධන දීමනාව තියෙනවා, මන්ත්‍රී හැටියට ඉන්ධන දීමනාව තියෙනවා. අපි දෙක ගන්නෙ නෑ. අපිට නිල නිවාස නෑ. ඕන්නම් ගන්න පුළුවන්. ජනාධිපති නිල නිවාසයක් අද නෑ. අරලියගම හන්දිරේ අගමැති නිල නිවාසයක් වෙලා නෑ. හර්ණි අමරසූරිය සහෝදරිය හිටිය විදිහටම හිටිය ගෙදර ඉන්නවා. අපි කවුරුත් එහෙමයි. හොඳද නරකද? හොඳයි. කිව්ව දේ කරලා නැද්ද? කවුද එතකොට බොරු කියලා තියෙන්නේ? අපිට දැන් විපක්ෂයට වැටලා ඉන්න දේශපාලන අවලංගු වෙලා යන කලින් ආණ්ඩු බලය තියාගෙන ඉදිමිලා හිටපු කට්ටියද? ජනතාවට දකින්න දේ තියෙන ඇති තරක්. අපි දන්නවා. අපි මුලින් කිව්වා ආර්ථිකය හදන එක ලේසි නෑ. හැබැයි දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා කියලා. අද පවුලේ ඥාතීන්ට රස්සා දීලා නෑ. අපේ පෞද්ගලික කාර්ය මණ්ඩල වලට නෝන මහත්තුරු ළමයි ටික පටවගෙන නැහැ. අපේ සංස්ථා සභාපතිවරු ආණ්ඩුවේ යාළු මිත්‍ර පුරවගෙන නැහැ. മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේ ඥාතික දාගෙන නැහැ. සුදුසුකම් තියන අය පත් කරලා තියෙනවා. මේ මාස කිහිපයට අපේ රටේ දේශපාලන සංස්කෘතිය අපි ලොකු වෙනසක් කළා. දැන් මම ඕගොල්ලෝගේ අහන එක දෙයයි. මේ වෙනස කරපේ කායි කාටවත් ඇවිල්ලා හරවන්න පුළුවන් අනිත් පැත්තට. හරවන්න ඉඩ දෙනවද මේ රටේ ජනතාව? නෑ දෙන්න එපා. දෙන්න බෑ. කල්පනා කරලා බලන්න. ආයි රනිල් වික්‍රමසිංහ රජිත් ප්‍රේමදාසලා හරි ඒගොල්ලෝගේ પરම්පරාව එකක් හරි අවිලා කිව්වොත් එහෙම ඔය අනුරුද්ධ සානායකලා හඳුන්නේ තියලා කරපු වැඩ අපිට කරන්න බෑ. අපට සැප ඕන, අපට අරක ඕන, මේක ඕන, මාලිගාව ඕන, වාහන ඕන, ආරක්ෂක ඕන කියලා කිව්වොත් එහෙම ජනතාව එක පැයක් ඉන්න දෙන්නේ නැහැ. ජනතාව එක පැයක් ඉන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට එන්න දෙන්නෙත් නැහැ. ඉන්න දෙන්නෙත් නැහැ. එහෙනම් දැන් මේ රටේ දේශපාලනේ අනාගතේ ලියවිලා තියෙන්නේ කොහොමද? මේ රටේ දේශපාලනේ අනාගතේ තියෙන්නේ අපට වඩා හොඳට කරන්න පුළුවන් අයට විතරයි. එක්ක අපිට නැත්නම් අපටත් වඩා හොඳට ආදර්ශයක් දෙන්න පුළුවන්. මීටත් වඩා හොඳ දේවල් කරන්න පුළුවන් අයට මිසක ආපස්සට යන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. අපේ සමාජයේ සූදානම් නැහැ. ඒක නිසා තමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය ඕගොල්ලෝ අපි මේ පුංචි මිනිස්සු ඇඟපතෙන් පුංචි මිනිස්සු වත්පොහසත්කම් වලින් ලොකු නැති මිනිස්සු ලොකු දේශපාලනේ પરම්පරාවක් නැති මිනිස්සු දේශපාලන බලය પરම්පරාවෙන් උරුම වෙච්ච නැති මිනිස්සු අපේ රටේ දේශපාලනේ අලුත් પરම්පරාවක් ලියලා තියෙනවා. අලුත් පරිච්ඡේදයක් ලියලා තියෙනවා. ඒක කාටවත් අනිත් පැත්තට හරවන්න බෑ. මම කියන්නේ ඒකයි. මේ පුංචි ඡන්දේ වටිනාකම තියෙන්නේ අන්න එහෙම අලුත් ඉතිහාසයක් ලියපු මිනිස්සු නැවත ඒ ඉතිහාසය ආපස්සට හරවන්න දෙන්නේ නැහැ කියන සහතිකය දෙන දවස තමයි මැයි 6 වෙනිදාට එළඹිලා තියෙන පළාත් පාලන මැතිවරණේ. ජාතික මට්ටමින් හොඳ ජනාධිපති කෙනෙක් හදලා, ජාතික මට්ටමින් හොඳ කැබිනට් මණ්ඩලයක් හදලා, නාස්තිකාර නැති, හොරකම් කරන්නේ නැති, මහ ජනතාවට වග කියන ආණ්ඩුවක් හදපු ජනතාව මේ ගමේ ප්‍රාදේශ සභාව වෙන පක්ෂයක සභාපතිගේ හොරෙකුට දෙයිද? දෙන්න ඕනද? අරුණාගල බලන්න. නේද? මේ ප්‍රාදේශ සභාවක් හොරෙකුට දෙන්න? හොර නඩේකට ආයි නැගිටින්න දෙන්න? අලුගසා නැගිටින්න? මොකද අපි දන්නවා ඒගොල්ලොන්ගේ අවසාන උත්සාහය මේක. අවසාන උත්සාහය. නේ පොඩි කෙන්දිරියක් තියෙනනේ අපිත් ඉන්නවා කිය. ඔය පාර්ලිමේන්තුවේම කෑ ගහන්නේ. ඔය කෙන්දිරියත් ඉවර වෙනවා මැයි 6 වෙනිදාන් පස්සේ. ඊට පස්සේ කෙන්දිරි ගන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද එතකොට දැනගන්න ඇත්තටම තරම කොච්චරද කියලා. කල්පනා කරලා බලන්න. ඒකින්ද මේක අවසාන කරන්න ඕන. දේශපාලන වශයෙන් නැවත නාස්තිකාර හොරකම් කරන પરම්පරාවකට පාලනයකට ප්‍රාදේශීය සභාවයක්වත් ඉඩක් ඉතුරු ගන්න ඕනේ නැහැ. අන්න ඒකට තමයි මේ ඡන්දය ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ ඒක මේ මැදිරිගිරිය විතරක් නෙමෙයි මුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මුළු රටේම ජනතාව එක්ක කරනවා. ඊළඟට ඔබ කල්පනා කරලා බලන්න. අපට ලැබිච්ච පාලනය මොන වගේ එකක්ද? දැන් පාර්ලිමේන්තුවේ සමහර විපක්ෂ මන්ත්‍රීවරු කතා කරන විදියට ඒගොල්ලෝ මාර ලස්සනට කරලා අපට සුරපුරයක් බාර දීලා නේද උපදෙස් දෙනවා දැන්.
ඒගොල්ලෝ සුරපුරයක් අපට බාර දුන්නා. හැමදේම හොඳට තියෙනවා. ආර්ථිකය හොඳයි. ඔක්කොම හොඳයි. දැන් අපට කියනවා අහම කරන්න මෙහෙම කරන්න පරිස්සමෙන් කරන්න. නේ අපට උපදෙස් දෙනවා සමහර අය. හොරු අල්ලන හැටි සමහරු කියා දෙනවා. පට්ට හොරු කියා දෙනවා අපට හොරු අල්ලන හැටි. ඇත්තටම ඒගොල්ලෝ අපට බාර දුන්න රට කොයි වගේද? නිල වශයෙන් බංකොලොත් රාජ්‍යයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම ප්‍රකාශයටපත් කරලා තිබ්බා. ණයක් දෙන්නේ නැති රටක්. රටේ මිනිස්සු පිටරට යන්න පනින්න කොයි වෙලාවද කියලා බලන් හිටියා. අපේ තරුණ පරම්පරාව කොරියාවට ඊශ්‍රායලට විතරක් නෙමෙයි අර යුද්ධ තියෙන රුසියාවට යුක්‍රේනට ගියා. සමහරු භාෂාව දන්නෙත් නැහැ යුක්‍රේන හමුදාවට ගියා රුසියානු හමුදාවට ගියා. මැරෙන්න හරි කමක් නැහැ මේක ඇතුළේ ඉන්නවට වැඩිය හොඳයි කියලා. හරි එහෙමනේ. එහෙම රටක් තිබ්බේ මේක. කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙමෙයි. ජනතාවට හාල් ටික ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඕගොල්ලෝ දන්නවා අපි බලය අරගෙන මිනිස්සුන්ට පොලිමේ ඉන්න සිද්ධ වුණා. හාල් ටික නැතුව. මොකද මේ වී වෙලඳා මේ ජාවාරම්කාර ඒගොල්ලෝගේ ගජ මිත්‍රයෝ ටික අපටත් පාට් එක දාන්න ආවා. මොකද ඒගොල්ලෝ ජනතාවගේ වී ටික ගන්නේ ජනතාවගේ බැංකුවල තියෙන සල්ලි වලින්. ජනතාවගේම බැංකුවල තියෙන සල්ලි පෙච් කළා වී ටිකට ඒ වී වලට හුලව්වට ණය අරගෙන බැංකුව වලින් තමයි ඒවයින් තමයි ගත්තේ. අපටත් ඇවිල්ලා පාට් එක දැම්ම මොකද්ද? වී දෙන්න ඕන නම් හාල් දෙන්න ඕන නම් බැංකුවලට අපි මෙච්චර ණය වෙලා තියෙන බිලියන 4.5යි අපේ ණය කපන්න කියලා. ඒකනේ කිව්වේ. හැබැයි අන්ඩ්‍රොයි සානායක ජනාධිපතිතුමා හොඳට දන්නවා ඒක. එයා මොකද කරේ? ඒකට අහු වුණේ නැහැ. එයා කිව්වා ඒවා කපන්නේ පිටරටින් ගෙනල්ලා හරි අපි මේ වැඩේ කොට දානවා කියලා. අපි ඇත්තටම ගොවි ජනතාවට ස්තුතිවන්ත වෙනවා. ඊළඟ කන්නේ වෙනකොට රටේ හාල් ප්‍රශ්න විසඳන්න ගොවි ජනතාව ශක්තිමත්ව පාරට බැස්සා වැඩේ ඉවර කරා. තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න. හාල් ටිකවත් තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි පොල් ගෙඩියක් තිබුණේ නැහැ. පොල් නැහැ. පොල් ගෙඩිය පිටරටින් ගේන මට්ටමට පත් කළා තමයි බාර ගන්න සිද්ධ වුණේ අපිට. බාර දුන්නේ ඒගොල්ලෝ. ලුණු පොල් කටටත් හින්දලා දුන්නේ. ලුණුත් නැහැ. හාල් නැහැ, පොල් නැහැ, ලුණු නැහැ. රට ණය වෙලා බංකොලොත් කරලා දුන්නේ නැද්ද? මේ අපේ රටේ ස්වභාව ධර්මය අනුව ලුණු ටික ආරක්ෂිත තොගයක් තියාගන්න බැරිද? ස්වභාව ධර්මයෙන් දීලා තියෙනවා මන්නාරමට එලිෆන්ට් පාස් වලට වහිනකොට හම්බන්තොට පායනවා. හම්බන්තොට ලේවායි ලුණු හදා ගන්න පුළුවන්. හම්බන්තොට පැත්තට වහිනකොට මේ පැත්තට පායනවා. ස්වභාව ධර්මයෙන් දීලා තිබිච්ච දායාදෙත් මුන් අවුල් කළා. එහෙම රටක් අපිට බාර ගන්න සිද්ධ වුණේ. කල්පනා කරලා බලන්න. හැබැයි අද අපි මේ ප්‍රශ්න එකින් එක විසඳගෙන ඇවිල්ලා තියෙනවා. අද ප්‍රශ්න විසඳගෙන ඇවිල්ලා තියෙන විතරක් නෙමෙයි. පළවෙනි වතාවට අයවැයකදී ජනතාව උද්ඝෝෂණය කරන්නේ නැතුව පඩි වැඩි කළා තියෙනවා. දීමනායලලා නෙමෙයි රජයේ සේවකයින්ට මූලික වැටුප වැඩි කළා තියෙනවා. අද අප්‍රේල් 10 වෙනිදා සිංහල හින්දු අලුත් අවුරුද්දට බොහෝ පිරිසගේ වැටුප් වැඩි වෙනවා. තවත් කිහිප ප්‍රමාණයකට ඒ දේ ලබා දෙන්න බැරි නම් චක්‍රලේඛයක් නිකුත් කළා තියෙනවා. මේ 25 වෙනිදා වෙනකොට ඒ වැටුප් සියල්ල වැඩි කරලා ලබා දෙන්න. මේව තාක්ෂණික ක්‍රියාවලියක්. නමුත් හැම රජයේ සේවකයටම වැටුප් වැඩි කරන මේ ආණ්ඩුව රජයේ සේවකයෝ උද්ඝෝෂණය කළා නෙමෙයි. ජනතාව ගැන හිතලා ගොවීන්ට යලමහ කන්න දෙකටම ඔයගොල්ලෝ දන්නවා පෝරසානදාරි ලබා දීලා තියෙනවා. වැඩි කළා දීලා තියෙනවා. දීවරින්ට දීවරසානදාරි ලබා දීලා තියෙනවා. ලක්ෂ 8ක් පවුල් අස්වැසුමින් අයින් කරා. ඒ අස් කරපු ලක්ෂ 8කට නැවත අස්වැසුම දෙනවා විතරක් නෙමෙයි. අසාධාරණයක් වෙච්ච කෙනෙක් ඉන්නව නම් ඒ අයට නැවත අභ්‍යාචන ඉදිරිපත් කරන අවස්ථාව හදා දීලා තියෙනවා. දරුවන්ට පාසල් උපකරණ ටික ලබා දුන්න 6000 ගානේ ලක්ෂ 14ක් විතර ළමයින්ට සපත්තු ජෝඩුව අරන් දුන්න හැම ළමයෙකුටම ලක්ෂ 16ක් විතර ළමයින්ට දෙමව්පියන්ට ඒ බර නිදහස් කරලා තියෙන ආණ්ඩුව. මේ මම කියන්නේ සුරපුරයක් වෙලා තිබිච්ච රටක නෙමෙයි. බංකොලොත් වෙලා භාණ්ඩාගාරේ හිඳිලා ණයක් දෙන්න මිනිහෙක් නැතුව හිටපු රටක. අද රට නැගිට්ටෝල තියෙනවා මිනිස්සු නිදහසේ ඉන්නවා. මම කියන්නේ සියල්ල සම්පූර්ණ වෙලා නෙමෙයි. මාස 60කින් කරන්න ඕන වැඩේ මාස 5කින් කරන්න බැරි කියලා අපි කවුරුත් දන්නවා. සමහර දේවල් තියෙන්නේ අපි ප්‍රතිපත්තිමේ තීරණ ගන්නවට එහයින් ගිහිල්ලා නීත්‍යානුකූල ක්‍රියාවලියක්. සමහරව අපිට කියනවා නේද? හොරු අල්ලනමයි කිව්වට අල්ලන ඔක්කොටම අප හම්බෙනවලු. හොරු අල්ලනකොට අප දෙනවලු. ඒක නීත්‍යානුකූල ක්‍රියාවලියක්. ඒවට අපිට ඇඟිලි ගහන්න බෑ අපට ඕන විදියට. හැබැයි අපි දන්නවා නීතියෙන් කාටවත් අතද රිංගල යන්න බෑ. නීතියෙන් රිංගල යන්න පුළුවන් නම් පොලිස්පති මොකටද පොලිසියට බය හැංගිලා හිටියේ? කල්පනා කරලා ලංකාවේ පළවෙනි වතාවට පොලිස්පති හිටියනේ පොලිසියට බය හැංගිලා. සජිත් හරි රනිල් හරි නාමල් හරි මහින්ද හරි ගෝඨාභය හරි ජනාධිපති වෙලා හිටියනම් ඔය පොලිස්පති හැංගෙනවද? නේද? එහෙනම් හැංගිලා ඉන්නේ පොලිසියට හොයාගන්න බැරි වෙන්නේ ජනාධිපතිකේම ගෙදරක ඉන්න නිසා.
දැන් සමහරු කියන චාමරය ගන්නවා මර්වින් සිල් ඇතුළට යන වැඩක් නැහැ නේ. ඒ ඕගොල්ලොන්ට හිතෙන හැටි නේද? චාමර සම්පත් ඇතුළට යනකොට මර්වින් සිල් ඇතුළට යනකොට ඕගොල්ලෝ හිතනවා වැඩක් නැහැ මේ හාල් මැස්සෝ කියලා. හැබැයි මහා හොරකම් කරපු අපරාධකාරයිට හිතෙන්නේ මොකක්ද? චාමරයටත් මෙහෙමනම් මර්වින්ටත් මෙහෙමනම් මට කොහොමද කියලා. ඒගොල්ලෝ ඉන්නේ පිච්චි. මෙලෝ ඉන්න ගාම අපාය පේනවා ඒගොල්ලොන්ට. බලේ තියෙන කාලේ මොලේ නැතුව කරපු ඔක්කොම වැඩ දැන් බලේ නැති වුණාම පළ දෙන්න පටන් ගත්තට පස්සේ ලේසි නෑ. අපරාධ කරලා උපයගත්ත දේවල් පිළිබඳව හොයන්න නීතිය පාර්ලිමේන්තුවට ගේනකොට පාර්ලිමේන්තුවේ නීතිය සම්මත වෙනකොට අපරාධ කරපුවෙවුන් ඉන්නේ සතුටෙන්ද? නෑ බයෙන් ඉන්නේ. ඒකිට ඕගොල්ලෝ කලබල වෙන්න එපා. ඒ හැම කෙනාටම ජනවරමට අනුව ජනතාව දුන්නු කැමැත්තට අනුව සලකන්න අපේ ජනාධිපතිතුමා හොඳට දන්නවා. මේක පුංචි ඡන්දේ කියලා නොසලකා හරින්න ඕනේ නෑ. දැන් මේක පුංචි ඡන්දයක් නෙමෙයි. දැන් ආණ්ඩුවේ ගුණාගුණ කියන ඡන්දයක්, ආණ්ඩුවේ හොඳ නරක කියන ඡන්දයක්, ආණ්ඩුවට ජනතාවගේ තියෙන කැමැත්ත සහතික කරලා දෙන සහතිකයේ හදන ඡන්දය මාලිමාව රටේම ජයග්‍රහණය කරන මැතිවරණ මේක